guys, welcome to Shashi Sanjana YouTube channel. මම ඔයාලට කලින් vlog එකේ පොරොන්දු වුණා වගේම සිංගප්පූරුවේ තවත් vlog එකක් ඔයාලත් එක්ක share කරගන්න හිතුවා. අපි මේ vlog එකෙන් බලමු අපි Universal Studio වගේම Sea Aquarium එක explore කරපු හැටි. අපි මේ දැන් යන්නේ පොඩි hike එකක් cable car වලින් Sentosa Island එකට යන්න. අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ Mount Faber කියන station එකට. මේකෙන් තමයි අපි cable car වලින් Sentosa Island එකට යන්නේ. මේ තියෙන guys අපි cable car වලින් Sentosa Island එකට යන ගමන් ගත්ත පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක්. අපි මුලින්ම ආවේ Universal Studio explore කරන්න. අපි උදෙන්ම ආවා. මොකද Universal Studio explore කරන්න දවසක්ම ඕනේ. ඇත්තටම මේක හැමෝගෙම ලොකු dream එකක්. ආපු නැති කට්ටිය ඉන්නව නම් මම ඔයාලට wish කරනවා ඔයාලට ළඟදිම Universal Studio experience එක ගන්න පුළුවන් වෙන්න කියලා. අපි මේකෙදි ගොඩක් දේවල් experience කරා. අපි ඒ experience කරපු fun games, live performance, adventure activities ඒ හැම දෙයක්ම ඔයාලට මේ vlog එකෙන් බලා ගන්න පුළුවන්. අපි මුලින්ම ගියේ මෙන්න මේ ride එක. ඔයාලා හැමෝම බලලාදී Transformers film එක. ඉතින් guys අපි දැන් යන්නේ Transformers Adventure ride එකට. ඇත්තටම ඒ experience එක adventure වගේම creative. ඒකෙදි අපිට camera use කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඒකෙදි video කරන්න බැරි වුණා. Universal Studio එකේ තියෙන බය හිතෙනම experience එක තමයි මේක. මම මුලින්ම හිතුවා මේක නෑ යන්නේ නැහැ කියලා. ඒ වුණාට මට experience එක ගන්න ඕන නිසා මම ඒක ගියා. කොච්චර බය හිතුණත් ඒක experience කරන්න ඕනම දෙයක්. හැබැයි ඔයා heart patient කෙනෙක් නම් ඒකට යන්න එපා. අපි මේ දැන් ඉන්නේ ඊජිප්ට් ඒරියා එකේ.
අපි මේකෙදිත් ඇඩ්වෙන්චර් එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ඒකෙදි අපිට කැමරා ෆෝන් කිසිම දෙයක් යූස් කරන්න දෙන්නේ නැහැ. අපි හැම දෙයක්ම සේෆ් එක දාලා තමයි ගියේ. මේ රයිඩ් ඇත්තටම මාරම ඇඩ්වෙන්චර්. ඒ නිසා සේෆ්ටි ප්‍රොසෙස් එකක් විදිහට අපිට කිසිම දෙයක් අරන් යන්න දෙන්නේ නැහැ. ජුරාසික් ඒරියා එකේ මේකෙදිත් අපිට ඇඩ්වෙන්චර් රයිඩ් එකක් තිබුණා. මේකෙදිත් අපිට කැමරා ෆෝන් කිසිම දෙයක් අරන් යන්න දෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඒකෙදිත් වීඩියෝ ක්ලිප්ස් ගන්න බැරි වුණා. ඊට පස්සේ අපි ගියා ඩිස්නිලන්ඩ් ඒරියා එකට. ඒක තමයි යුනිවර්සල් ස්ටුඩියෝ එකේ තියෙන ලස්සනම ඒරියා එක. ඊට පස්සේ අපි ගියා ලයිව් පර්ෆෝමන්ස් එකක් බලන්න. එයාලත් බලන්නකෝ ඒකේ මොකද වෙන්නේ කියලා. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වුණා පරණ ඇඩ්වෙන්චර් ඇක්ෂන් ෆිල්ම් කොහොමද හැදුනේ කියලා. This is the emergency broadcast system. A Category 4 hurricane with sustained winds of 125 miles an hour is making landfall in New York. All residents are instructed to seek shelter immediately. I'm live here in the Channel 8 newsroom. Let's go to one of our reporters in Midtown. They said this could be one of the storms of the century. What can you tell us? Wherever that sign lands, we only hope there are no people nearby. Broadcast system. The hurricane is now Category 5. Stay away from all windows and extinguish all flames. Repeat, extinguish all flames. මේ තියෙන්නේ ඊජිප්ට් ඒරියා එක. අපි ආවා ඊජිප්ට් ඒරියා එකට ආපහු පොඩි රයිඩ් එකක් යන්න.
ගමන් මම ඔයාලට පෙන්නන්නම් අපි කොහොමද සී ඇක්වේරියම් එක එක්ස්ප්ලෝර් කරේ කියලා. මේ ඇක්වේරියම් එක ගැන කියනවා නම් ලෝකේ තියෙන ලොකුම ඇක්වේරියම් වලින් එකක් තමයි මේ තියෙන්නේ. ඒ වගේම මේ ඇක්වේරියම් එක එක තීම් වලට අනුව ඩිසයින් කරලා තියෙනවා. මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ ඇක්වේරියම් එක ඇතුලේ මොනවද බලන්න තියෙන්නේ කියලා. එකේ මං කැමතිම ඒරියා එක තමයි මේ තියෙන්නේ. මේකෙදි අපිට ෆීල් වෙන්නේ අපි හරියට අන්ඩර් වෝටර් ඉන්නවා වගේ.
UFO vlog experience කරන්න ඇති කියලා. ඔයාලටත් මේ හැම experience එකක්ම ගන්න මං wish කරනවා.